අද අපි ඇවිල්ලා ඉන්නේ ලස්සන ෆිල්ම් එකක් බලන්නනේ හිතින් කල්පනා ෆිල්ම් එක ඔන්න අද හැවිල්ලා තියෙනවා ලස්සන ෆිල්ම් එකක් බලලා ඉවර වෙලා අපි නෙත්මී අපේ කනිෂ්කයි දෙන්නම අල්ලගත්තා චුට්ටක් කතා කරන්න කියලා ලස්සන ෆිල්ම් එකක් ලස්සන ආදර කතාවක් මොකද හිතෙන්නේ ෆිල්ම් එක ගැන මේක ඇවිල්ලා අර රොමැන්ටික් කොමඩි ගණේ චිත්‍රපටයක්. ඉතින් පවුලේ හැමෝටම වාඩි වෙලා hina වෙවි බලන්න පුළුවන් ලස්සන ආදර කතාවක් තියෙනවා. අඬන්නත් පුළුවන්. hina වෙන්න අඬන්න ගහ ගන්න මේ හැම දෙයකටම කැමති අයට මම හිතන්නේ හැමදාම ෆිල්ම් එකේ යමක් තියෙනවා. ඉතින් සාරංගයගේ තිර රචනයක් අධ්‍යක්ෂණයක් අපි කට්ටිය සාරංගයට ළඟම කට්ටිය විදිහට අපි හැමෝටම ආරාධනා කරාම චිත්‍රපටයත් එක්ක එකතු වෙන්න කියලා. අපි ගියා. ඉතින් අර මේ අශ්වයාගේ පිටින් මොකක් හරි වැටලා අකරතැබ්බයක් වුණාද මේ ෆිල්ම් එක ඇතුළේ ප්‍රාරංචියක් ආවා? ඔව් ඇත්තටම මේ සාමාන්‍යයෙන්ම වැඩකට ගියාම මොකක් හෝ දෙයක් කරගන්නවා. එහෙම නැත්නම් මම නෙමෙයි වගේ හැඟීමක් තියෙනවා සාමාන්‍ය. කියන්නේ රූගත කිරීමකට විතරක් නෙමෙයි නිකන් සංගීත ප්‍රසංගයකට ගියත් මොනවා සාමාන්‍ය ජීවිතේ. ගෙදර හිටියත් වෙන මෙලෝඩියක් නොකර ගෙදර පුටුවක ඉඳගෙන හිටියත් මොනවා හරි මම දවසකට සැරයක් කරගන්නවා. වැටෙනවා, කපා ගන්නවා, තලා ගන්නවා, එහෙම නැත්නම් ගෙදර තියෙන එකක් කුඩු කරගන්නවා මොනවා හරි දෙකක් අලකලංචියක් මම සාමාන්‍යයෙන් සිරිතක් වශයෙන් කරගන්නවා. ඉතින් එදා දවසේ යෙදිලා තිබුණේ මං හිතන්නේ අස්ව නැකතක මං නැගිටලා තිබුණේ. ඉතින් ඒකත් එක්ක ඉතින් දන්නේ නැද්ද අස්සයම ආව බිමට දැම්මා. හොඳින්නේ? අස්සේ හොඳින්. මම හිතන්නේ අමතක නොවෙන සිතුවිලි ලස්සන ගොඩක් තියෙන චිත්‍රපටයක් විදිහට මේනෙත් මොකද හිතෙන්නේ මෙයා කරගන්න වැඩත් එක්ක මේ ඕගොල්ලන්ට කොහොමද ලොකේෂන් එකේ තිබ්බ තත්ත්වේ? දැන් පුරුදුයි ඉතින් අර කිව්වා වගේ මොකක් හරි එකක් කරගන්න. ඒ සමහර කඩ සීන්ස් මැද මොකක් හරි වෙලා අපි ඒක සීන් එකකටත් ආයේ ඒ කියන්නේ බලාගෙන ආයේ සීන් එක ඉම්ප්‍රොමයිස් කරනවා අයියගේ වැඩත් එක්ක. ඉතින් එහෙම නෑ අයියත් එක්ක ඉද්දි ඉතින් hina වෙලා ඉන්නවා සෙට් එකේ හැමෝම අපි විතරනේ ක්‍රූ එකේත් ඔක්කොමලා කාටවත් අර කොච්චර මහන්සි දන්නවත් මහන්සි එන්න දෙන්නේ නැහැ අයියා ඉන්නවා නම්. ඉතින් හරි පාසු අයත කඩ කරන්නේ. ඉතින් මේ වැඩේටත් ලොකු සපෝට් එකක් ගන්න අයියගෙන්. අපි කැමති මේ කියන්න කියලා කියපු විදිහටම කිව්වා. හරිනේ? හරි. දෙන්න ඕනේ. මේ වචන ටික ඒ විදිහටම කිව්වානේ. කල්පනා චිත්‍රපටය ගැන තමයි අද දවසේදී අපි බොහොම ආදරෙන් කතා බහ කරන්නේ. ඒ අතර අපිට මුණ ගැහුණ බොහොම ආදරණීය ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනිය අපේ ඩිලානි අක්කා. මේ කොහොමද චිත්‍රපටය? ඇත්තටම ලස්සනයි. හරිම සුන්දරයි. පටන් ගත්ම වෙලේ ඉඳන් අවසාන වෙනකන් ඇස්පිය නොහෙලා බලා ඉන්න පුළුවන් තරම් සුන්දරයි. ඉතින් මට මගේ පුංචි කාලේ මගේ ඒ කාලෙත් මතක් වුණා මට. සාරංග කියන්නේ දක්ෂ අධ්‍යක්ෂකවරයෙක්. ඉතින් ඔහුගේ දක්ෂකම් මොනවට පැහැදිලි කරනවද මේ චිත්‍රපටිය බැලුවම ඔබට හැමෝටම තේරෙයි මේ චිත්‍රපටිය කොච්චර ලස්සනයිද සුන්දරයිද ආසයිද බලන්න කියලා. පහුකාලීනව මට මං මේ රටෙන් පිටව ඉන්න කාලෙදී මට දැනගන්න ලැබුණා සිනමාව ටිකක් කඩා වැටලා තිබුණා කියලා. මං ආයෙත් ගිය අවුරුද්දේ ලංකාවට එද්දි මම දැනගත්තා ගොඩක් චිත්‍රපට නිෂ්පාදනය වෙනවා. සිනමාවේ ස්වර්ණමය යුගය ඇවිල්ලා කියලා. ඉතින් මට ඇත්තටම පේනවා මේ වගේ නිර්මාණ බිහි වෙද්දී සිනමාවේ ස්වර්ණමය යුගය තමයි. ඉතින් අපේ ප්‍රේක්ෂකයෝ අතරට යන්න ප්‍රේක්ෂකයොත් එක්ක සම්බන්ධ වෙන්න හොඳම මාර්ගය තමයි චිත්‍රපටය හා ටෙලිනාට්‍ය කියන දේවල්. ඉතින් ඒකට දැන් හොඳටම ඉඩකඩ සැලසීලා තියෙන්නේ. ඉතින් අපේ රංගන ශිල්පීන්ටත් හොඳ අවස්ථාවක්. ඉතින් මම හිතනවා මේක තමයි අපේ සිනමාවේ ස්වර්ණමය යුගය. මේක දිගටම මේ විදිහට තියාගෙන යමු කියලා මම කියන්න කැමතියි. කල්පනා චිත්‍රපටය බලන්න ආපු තවත් ආදරණීය සුන්දර චරිතයක් අපිට මුණ ගැහුණා. ඒ තමයි අපේ ආශා එදිරිසිංහ. ඉතින් කියන්නකෝ මේ කොහොමද චිත්‍රපටය බලලා දැන් එළියට ඇවිල්ලා ඉන්නේ? මොකද හිතුනේ? චිත්‍රපටය හරිම ලස්සනයි. හදවතින්ම සුබ පතනවා අධ්‍යක්ෂකවරයා ඇතුළු සියලුම රංගන ශිල්පීන් ශිල්පිනියන්ට චිත්‍රපටය බලන්න එන්න කියලා තමයි ආරාධනා කරන්නේ. හරි. ඉතින් අපිට දැන් ඔබේ තොරතුරුත් දැනගන්න කැමතියි. දැන් අපේ ටෙලිනාට්‍ය වලින් එතකොට වාද්‍යං චුට්ටක් ඈත් වෙලා ඉන්නවා වගේ දැනෙනවා. මේ ඉතින් කියන්නකෝ මොනවාද ඉස්සරහට වැඩ කටයුතු තියෙන සමය දවස්වල මොකද වෙන්නේ? ඇත්තටම මේ දවස්වල නම් ලංකාවට ආවේ පුංචි වැකේෂන් එකකට. ඒත් එක්කම සීව්ලික්ස් ආයතනය ගැන කියන්න ඕන. කල්පනා චිත්‍රපටයේ නිෂ්පාදකවරු ගැන පොඩ්ඩක් කතා කරන්න කැමතියි. සීව්ලික්ස් ආයතනය මීට වසර කීපයකට කලින් තමයි ආරම්භ වෙන්නේ. ඒ ආරම්භ වෙද්දී ඔවුන්ට තිබුණ පුංචි හීනයක් නැත්තම් කැමැත්තක් අපේ සිනමා ක්ෂේත්‍රය වෙනුවෙන් යම්කිසි දායකත්වයක් දක්වන්න ඕන කියලා. විශේෂයෙන්ම අපේ සිනමා කර්මාන්තය තුල ඉන්න නවක සිනමාකරුවන්ට අතහිත දීමක් කරන්න ඕන කියලා. ඉතින් ඒ හීනේ තමයි කල්පනා චිත්‍රපටය ඔස්සේ මේ හැබෑ වෙන්නේ. ඉතින් මම විශේෂයෙන්ම බොහොම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා සීෆ්ලික්ස් පවුලේ කෙනෙක් විදිහට සීෆ්ලික්ස් ආයතනයේ නිෂ්පාදකවරුන්ට අපේ අසිත රෝහන් මහත්මයාටත් ප්‍රදීප් ජයවීර මහත්මයාටත් අපේ සිනමා ක්ෂේත්‍රය වෙනුවෙන් අපේ නවක නිර්මාණකරුවන් වෙනුවෙන් මෙවැනි කර්තව්‍යයක් කරනවට. ඉතින් නංගි අහපු ප්‍රශ්නෙට උත්තරේ විදිහට මම දැනට සේවය කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ෆින් TV USA ආයතනයේ. ඉතින් පුංචි කාලයකට තමයි ලංකාවට ආවේ. ආයෙත් යන්න වෙනවා.
අනේ ඉතින් අපි දකිනවා දැන් සෝෂල් මීඩියා හරහා ඔබ මීඩියා වලින් ඈත්ලා නැහැ කොයි රටේ හිටියත් ඒ වැඩ කටයුතු කරගෙන යනවා. දැන් මේ ටෙලිනාට්‍යයට එතකොට අපි දැකපු අර රංගන ශිල්පිනිය අපිට දැක් ගන්න ලැබෙන්නේ නැති වෙයිද? ඇත්තටම මේ ආපු කාලය තුලත් නිර්මාණ තුනකට ටෙලි නිර්මාණ තුනකට කතා කරා. නමුත් මට එහෙම කාලයක් නෑ දීර්ඝ කාලයක් ඉඳලා කරන්න. හැබැයි චිත්‍රපටයකට වගේ අවස්ථාවක් ලැබුණොත් අනිවාර්යයෙන්ම ඇවිත් කරලා යනවා. අමතක කරන්න බෑ. මොකද මාව අද කවුරු හරි දන්නවා නම් ඒ දන්නේ මේ ක්ෂේත්‍රය නිසා. ඉතින් ඒ හින්දා ඒ දේවල් ඇත්තටම අමතක කරන්න අමාරුයි. මම හිතන්නේ සුබ ආරංචියක් නේද? ඉතින් පුළුවන්කමක් ලැබුණොත් සිනමා නිර්මාණයකින් අපිට දකින්න ලැබෙයි කියලා අපිත් විශ්වාස කරනවා. ඉතින් ඔයාගේ වැඩ කටයුතු වලටත් අපි සුබ පැතුම් එකතු කරනවා. අපි කට්ටියටම ආරාධනා කරමු කල්පනා චිත්‍රපටය බලන්න එන්න කියලා. අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ හැමෝම කල්පනා චිත්‍රපටය බලන්න අනිවාර්යයෙන්ම එන්න ඕනේ. Thank you. Thank you so much නංගි. කල්පනා චිත්‍රපටය බලන්න ආපු වෙලාවේ ඔන්න ආදරණීය චරිතයක් අපිට මුණ ගැහෙනවා තාරුකා. ඉතින් අපිට කියන්නකෝ මේ කොහොමද චිත්‍රපටිය? හරිම ලස්සනයි ආදරණීය සහ හාස්‍යජනක චිත්‍රපටයක්. ඉතින් අපිට මම සමහරලාට hina වෙලා කඳුළුත් එන තරමට තිබුණා. ඉතින් මම හිතන්නේ ලස්සන ගැලපීමක් රවීන් රොෂෙල්. ඉතින් මම හිතන්නේ හැමෝම බලන්න ඕන හොඳ චිත්‍රපටයක්. බලන්න ඕන හොඳ චිත්‍රපටයක්. දැන් ඔබ චිත්‍රපටය පිළිබඳව රසිකයෙක් විදිහට අපි බලනවා රංගන ශිල්පිනියක් විදිහට නැතුව මොන වගේ චිත්‍රපට කලාවටද කැමති? දැන් අපි හිතනවා නේද බිය වෙන ඒවා ආදරය එතකොට මේ ත්‍රාසජනක දේවල් මොනවද හිතෙන්නේ? කොයි එහෙම කියලා නැහැ. සමහර වෙලාවට ස්ක්‍රිප්ට් එකට ආස හිතෙනවා. සමහර වෙලාවට ඉන්න ආටිස්ලාට ආස හිතෙනවා. සමහර වෙලාවට ඒකේ තියෙන සින්දු වලට ආස හිතෙනවා. සමහර වෙලාවට අපිට දීලා තියෙන ෆ්‍රේම්ස් ඒ කියන්නේ ඇහැට ප්‍රියමනාප බවට ආස හිතෙනවා. එක එක විදිහට ආස හිතෙනවා. එහෙම අර එක තැනකට කොටු වෙලා නිර්මාණයක් රස විඳින්නේ නැහැ. ඉතින් බලන නිර්මාණය මගේ ඇහැට කොහොමද ප්‍රිය වෙන්නේ කියලා හිතලා ඒ අනුව මම ඒක රස විඳිනවා එච්චරයි. මේ සිනමාව ගැන කතා කරනකොට මේ අපි පසුගිය දවසක ලංකාවම කතා කරපු මාතෘකාවක් තමයි අපේ මාල්නි ෆොන්සේකාගේ මේ සිනමා නිර්මාණය, දැවැන්ත නිර්මාණය. කොහොමද ඒ සිනමා නිර්මාණයේ වැඩ කටයුතු අපි දැනගන්න කැමතියි. ඒකේ වැඩ කටයුතු ඉවරයි ඔක්කොම. මේ අවුරුදු ඉවර වෙන්න කලින් අනිවාර්යයෙන්ම අපිට බලා ගන්න පුළුවන් ප්‍රේක්ෂකයන්ට රජිනී චිත්‍රපටය. ඉතින් මම ආදරෙන් ආරාධනා කරනවා රජිනී චිත්‍රපටයත් එක්ක එකතු වෙන්න කියලා හැමෝටම. ඉතින් අර හැමෝම කතා කරපු දේවල් සමහර හොඳ තිබ්බා සමහර නරක තිබ්බා. ඒ හැම දෙයකටම උත්තරය අපි නිර්මාණය තුලින් දීලා තියෙනවා. බැලුවම තේරෙයි අපි මේ මොකද්ද කරලා තියෙන්නේ කියලා. හැමෝම බැන්නට. හුඟක් දෙනෙක් බැන්නට හැමෝම නෙමෙයි. ඉතින් අපි ආරාධනා කරමුනේ දැවිල්ල බලන්න කියලා. අනිවාර්යයෙන්ම මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් බලන්න පුළුවන්. අපි නිර්මාණයක් බලන්න කලින් විනිශ්චය කරන්න හොඳ නැහැ. ඒ නිසා නිර්මාණය බලලා අපි කතා කරමු. සුභාරංචියක් තියෙනවා. මේ අවුරුද්ද ඉවර වෙන කලින් අපිට බලා ගන්න පුළුවන් මේ මොනවද ඉස්සරහට තියෙන වැඩ කටයුතු. තව නිර්මාණ කිහිපයකට සම්බන්ධ වෙන්න අවස්ථාව කතා කරලා තියෙනවා. සහ ටෙලිනාට්‍ය වලට නම් මේ ටිකේ සම්බන්ධ වෙන්න බැරි වුණා. ඉදිරියේදීත් හොඳ නිර්මාණයක් හමුවොත් මොකද ගොඩක් දැන් රජිනී චිත්‍රපටයේ රුගත කිරීම අතරතුරත් ගොඩක් නිර්මාණ වලට කතා කරා. එතකොට මට ඒකට සම්බන්ධ වෙන්න බැරි වුණා. ඉතින් බලමු ඉදිරියේදී හොඳ නිර්මාණයකට කතා කරොත් නැවතත් අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙනවා. පෞද්ගලිකව අහන්න ප්‍රශ්නයක් තියෙනවා. එන්න ලස්සන වෙන්නේ කොහොමද ඔච්චර? අනේ එහෙම කියන්න නම් දන්නේ නැහැ. හැබැයි මං හිතන්නේ මානසික නිදහස වෙන්න ඇති. මොකද වෙනදටත් වඩා මං මානසික නිදහස සහ මගේ ජීවිතේ හරි ලස්සනට මං විඳිනවා. ඉතින් ඒක වෙන්නේ නැති එකට හේතුව. හරි බොහොම ස්තුතියි හැමදාමත් වගේම ආදරණීය නිහතමානී ඔබට අපිත් එක්ක එකතු වුණාට. බොහොම ස්තුතියි ඔයාට. වගේ ඒ පාව ආදරේ තනේ ඒ බෙල්ම මා වශී කරන්නා රූපනාරීමා ඒ හද සුවඳරුරාලා මාලග මුකුළු ආශාමේ හදා කෙහෙ කෙහෙරේ මෙසේ අද අපි ඉන්නේ කල්පනා චිත්‍රපටයත් එක්ක. ඉතින් චිත්‍රපටය පිළිබඳව ගොඩක් අය එක්ක කතා බහ කරනකොට තවත් ආදරණීය චරිතයක් අපිත් එක්ක ඉන්නවා ඉෂානි. අපි අහලා බලමු චිත්‍රපටය ගැන ඇයට මොකද හිතෙන්නේ කියලා.
චිත්‍රපටිය දැන් එළියට කියන්නේ බලලා එළියට ආවහම හරිම සතුටුයි. කියන්නේ අපේ මහන්සියේ ප්‍රතිඵල අපිට බලා ගන්න ලැබුණා. ඉතින් සාරංග අයියගේ ප්‍රථම අධ්‍යක්ෂණය, ඔහුගේ තිර රචනය ඉතින් හරිම ලස්සන වැඩක්. ලස්සන වැඩක්. ඉතින් චිත්‍රපටය ගැන එහෙම කතා කරනකොට අපිට කියන්නකො මොනවාද ඉස්සරහට තියෙන වැඩ කටයුතු වගේ ජීවිතේ? ඉස්සරහට ශේෂ්ත්‍රයෙන් වැඩ කටයුතු ටික ගැන කිව්වොත් සාරංග අයියගේම අලුත් වැඩක් තාරුල්‍ය කියලා පටන් ගත්තා. ඉතින් ඒකේ මේ දවස්වල ෂූටින් සහ ලබන සතියේ අලුත් වැඩක් පටන් ගන්නවා පැණිවලලු කියලා. ඒවත් එක්කම චුට්ටක් බිසි. ඒකත් එක්කත් චුට්ටක් කාර්යබහුල වෙලා ඉන්න වෙලාවක ඔයාගේ හඬින් අපි කියමු කල්පනා චිත්‍රපටයේ කට්ටියට බලන්න ආරාධනා කරමු. කල්පනා කියන්නේ හරිම ලස්සන චිත්‍රපටයක්. ඉතින් පවුල හැමෝටම බලන්න පුළුවන් විදිහේ චිත්‍රපටයක්. හරිම ලස්සනයි. ඔයාලා ආදරය කරන ගොඩාක් කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ රවීන් රොෂ, අපේ ගීත්මා, වින්ඩි, ප්‍රමෝද්, සීනියර් ආටිස්ට්ලා ගත්තොත් එහෙම අපේ කවුද? ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්මයා, මොරින් චාර්නි මහත්මිය, නෙතලියා ආන්ටි, සනත් ගුණතිල මහත්මයා, ඒ වගේ ලොකු පිරිසක් ඉන්නවා. ඉතින් හරිම ලස්සන නිර්මාණයක්. ඉතින් මම හැමෝටම ආරාධනා කරනවා අපි මහන්සිලා කරපු වැඩේ හරි ලස්සන වැඩේ. ඉතින් ආදරේ වැළඳ ගන්න කියලා. බොහොම ස්තුතියි ඔබට අපිට එකතු වුණාට. බොහොම ස්තුතියි. කල්පනා චිත්‍රපටය පිළිබඳව අපි කතා කරමින් ඉන්න වෙලාවක තවත් සොඳුරු ආදරණීය චරිතයක් අපිත් එක්ක එකතු වෙනවා. ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය. දැන් කියන්නකෝ කොහොමද දැනුනේ චිත්‍රපටය? පොඩි කොල්ලෝ කෙල්ලන්ගේ ආදර කතාවක්. හරි ලස්සනයි සුන්දරයි. ඉතින් මම හිතනවා මේ බලන් ඉන්න ප්‍රේක්ෂකයන් අතර වැඩිපුර තරුණයෝ ආදරයට කැමති, ආදරය කරනවා, ආදරෙ විඳින්න කැමති, ආදරය කරන්න කැමති. ඉතින් මේ ඕගලන්ගේ ආදර කතාව. මේ ආදර කතාව තුළ ඕගලන්ගේ කතාවක් තියෙනවා. ඒ නිසාම අනිවාර්යෙන් ඇවිල්ලා කල්පනා බලන්න. ආදරය කරන හැමෝම. ඒ ආදරණීය ආරාධනාව ඔබට දැන් මේ 106 හරි ලස්සනට මේ දවස්වල තිරගත වෙනවා. මේ කොහොමද ප්‍රතිචාර? ඔව් 106 දවස් 50ක් අති සාර්ථකව තිරගත වුණා. මම ඒකයි ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන් හරිම ගොඩක් චිත්‍රපට කලාවට නැඹුරු වෙලා ඉන්න මේ මොහොත මේක හරි ලස්සන වෙලාවක්, ලස්සන මොහොතක්. මේ මොහොතේ මේ වගේ එක එක පාටවල එක වර්ණවල චිත්‍රපට හැදෙන එක මොකද ප්‍රේක්ෂකයන්ගේ රුචිකත්වය එක විදිහයි. ඒතර එක විදිහේ ආසාවල් තියෙන ප්‍රේක්ෂකින්ට එක පාට චිත්‍රපට හැදෙන එක මත ඉන්ඩස්ට්‍රි එකක් විදිහට හරි හොඳයි. කල්පනා ගත්තොත් එක ජනප්‍රිය තලයේ චිත්‍රපටයක්, 106 ගත්තොත් මැදමාවතේ චිත්‍රපටයක්. ඒ වගේ එක තලවල චිත්‍රපට හැදෙන එක මම හිතනවා ඉන්ඩස්ට්‍රි එකක් විදිහට හරි හොඳයි. ඉතින් සතුටුයි 106 දවස් 50 සම්පූර්ණ කරනවා මේ මාසේ 16. ඒකේ ශිල්පිනියක් විදිහට සතුටුයි වගේම චිත්‍රපටය සාර්ථකව දුවන මොහොතක කල්පනා වැනි නිර්මාණයක් රිලීස් වෙච්ච එක සහ මම ආදරයෙන් ප්‍රේක්ෂකයන් ඉල්ලන්නේ ඇවිල්ලා කල්පනා බලන්න සාරංගගේ අලුත් වැඩේ සාරංග අත ගහපු අලුත් අඩියක් තිබු මොහොතක්. ඉතින් ඔයගොල්ලෝගේ ආදරේ එයාගේ ජනප්‍රියතලයේ ටෙලිනාට්‍ය වලට දුන්නා වගේම ඔන්න එහෙනම් සාරංගගේ චිත්‍රපටයටත් දෙන්න. සාරංග මෙන්ඩිස් වගේම මේ නිෂ්පාදකවරුන්ට අපේ ආදරණීය රොෂෙල්, රවීන්, ගීත්මා මේ ඔක්කොම නළුනිලියන්ට එයාලා හරි දක්ෂයි. ඉතින් ඒගොල්ලන්ට ඔයගොල්ලන්ගේ ආශිර්වාද දෙන්න. අපේ ඉන්ඩස්ට්‍රි එකට ඔයගොල්ලන්ගේ ආදරය ලබා දෙන්න. එන්න අපේ චිත්‍රපටය ඔක්කොම බලන්න. එන්න කල්පනා බලන්න. කල්පනා පිළිබඳවත් ඔහොම කතා කරනකොට දැන් මතක හිටින චරිත තියෙනවා නම් චිත්‍රපටයක ඒ ඔබ ඉන්නවමයි ඒ චිත්‍රපටය ඇතුලේ. මොනවද ඉස්සරහට තියෙන වැඩ කටයුතු? සුලං කිරිල්ලි කරපු ආදරණීය නෝක සත්‍යංගනී මහත්මියගේ චිත්‍රපටයක වැඩ කටයුතු සූදානම් වෙමින් යනවා. චාමර සමරවික්‍රම නිෂ්පාදනය කරන ටෙලිනාට්‍ය දෙකක මේ වෙනකොට වැඩ ඇදබාස් සහ අමුතු කල්ලිය සිවගුරුනාදනය අධ්‍යක්ෂණය කරන ඒ වගේම සක්වලේ යෝජනක මහල්පත් අයියා නිෂ්පාදනය කරන ඒ වගේම අධ්‍යක්ෂණය කරන ටෙලිනාට්‍ය වැඩ ඒ වගේම වේදිකා නාට්‍යයකට ආරාධනා ලැබිලා තිනවා. මේ වගේ ඉතින් මම ආදරය කරපු මගේ ආත්මය වෙච්ච කලාව බොහොම ආදරෙන් කරන් යනවා. ලස්සන වැඩ ගොඩක් එක්ක ඉස්සරහට අපිට දැක බලා ගන්න ඔබතුමිය ලැබෙනවා. ඉතින් බොහොම ස්තුතියි සහ සුබ පැතුම් එකතු කරනවා. ස්තුතියි අපිට කතා කරන්න. Thank you so much. Thank you. සාරංග මෙන්ඩිස්ගේ කල්පනා චිත්‍රපටය බලන්න ඇවිල්ලා ඉන්න වෙලාවේ ආදරණීය අයත් එක්ක කතා බහ කරනකොට කතා නොකරම බැරි කෙනෙක් අපිත් එක්ක මේ වෙලාවේ ඉන්නවා දෙනුවන්. කොහොමද? හොඳයි. ඔයාලට කොහොමද? අපිට කියන්නකෝ මේ කල්පනා චිත්‍රපටය ගැන මොකද හිතෙන්නේ ඔබ? කල්පනා චිත්‍රපටය මට දෙවිදියකට සමීපයි. එකක් මම මේකේ රේකී නිෂ්පාදකවරයා, ලයින් ප්‍රොඩියුසර්. අනිත් පැත්තෙන් මම රංගන ශිල්පියා. මට ඒ කාරණා දෙකම බොහොම සමීප කාරණාවල් දෙකක්. ඉතින් මම මේක මගේ ජීවිතයේ කොටසක්. මගේ
ඇම්බිෂන් එක වෙලා තිබ්බේ සිනමාකරුවෙක් වෙන්න, සිනමාවෙන් ඉදිරියට යන්න. ඉතින් ඒකට මම මගේ සහෝදරයෝ මට මේකට දුන්නු අවස්ථාව මට මාව විශ්වාස කරලා ලොකු මුදල් ප්‍රමාණයක් මට ලබා දුන්නා. ඔයා මේක කොහොම හරි ගොඩ ගිහිල්ලා පෙන්වන්න කියලා. මම අද වෙනකොට අවුරුදු 2කින් පස්සේ මේ ෆිල්ම් එක මට පුළුවන් ආකාරයෙන් එළියට දාගෙන තියෙනවා. මට සන්තෝෂ දවසක් අද. සිනහව මවනවා කියන එක කෙනෙක්ව සතුටු කරනවා කියන එක ලේසි පාසු දෙයක් නෙමෙයි. ඔබ ඒ අභියෝගය බාරගෙන කරන දෙයක්. ඉතින් අපිට කියන්නකෝ මේ චරිතය පිළිබඳව මොකද හිතෙන්නේ කල්පනා චිත්‍රපටය ඇතුළේ? මම කවදත් මට ලැබුණු පොඩිද ලොකුද කියලා නෑ. මම චරිත සාධාරණව තමයි කරේ. සාවංග මාව කවදත් පාවිච්චි කරන්න උත්සාහ කරේ එයාගේ නිර්මාණවල වෙනම ප්‍රධාන තැනක් එයා මට දුන්නා. ඒ කියන්නේ අද ඊයේ නෙමෙයි. දැන් මම මේ ප්‍රොඩක්ෂන් ලයින් එකේ ඉන්න නිසාත් නෙමෙයි. එහෙම නැති කාලෙකත් සාරංග මාව ගත්තේ හැමදාම ප්‍රධාන චරිතවලට තමයි. ඉතින් මේකෙත් ඒ විදිහටම සාරංග ගත්තා. චිත්‍රපටය ඇතුළේ රංගන ශිල්පියෙක් වගේම නිෂ්පාදන කර්තව්‍ය තුලත් රාජකාරියක් ඉටු කරන කෙනෙක් විදිහට මේ චිත්‍රපටය දැන් මේ චිත්‍රපට ගණනාවක් එක දිගට අපි රස වින්දා බැලුවා අලුත් ඒවා ආවා. කල්පනා චිත්‍රපටයේ මොන වගේ වෙනසක් වෙයිද ඉස්සරහට? මෙම කල්පනා කියලා කියන්නේ සමාජයේ හරස් කඩක් විදිහට ගත්තම මුළු පවුලේ සියලු දෙනාටම එකම තැන ගෙනම් බලන්න පුළුවන් ෆිල්ම් එකක්. මං හිතන්නේ නෑ මේ චිත්‍රපටිය මේ වයස් කාණ්ඩයට විතරක් හොඳයි කියලා එකක්. මොකද මේකේ ආදරය, යාළුකම, මිත්‍රත්වය, සදාචාරය ඔක්කොම තියෙනවා. ඉතින් මේකේ එකමුතුකම පවුලේ කතා, අක්කයි මල්ලිගේ කතා, මේ අක්කගේ අයියගේ නංගිගේ අයියගේ කතා. මේ හැමෝගෙම එකමුතුවක එකක්. ඉතින් මං හිතනවා මේක සාර්ථකයි. හරි එහෙනම් ඔබේ හඳින්ම කට්ටියට කියමු ප්‍රේක්ෂකයින්ට මේ චිත්‍රපටය බලන්න සහ ප්‍රතිචාර කියන්න කියලා. අනිවාර්යයෙන්ම චිත්‍රපටිය බලන්න. මං හිතන්නේ රවීන්ට ඒ වගේම නෙත්මි රොෂෙල්ට ආදරය කරන හැමෝම මං හිතන්නේ එක විදිහටම ඒවි කියලා මං දැඩිව විශ්වාස කරනවා. මේ නිර්මාණය කිසිම සැකයක් නැහැ, ගොඩක් අය බලනවා. ඔව් ස්තුතියි අපිත් එක්ක කතා කරන්න. මටත් එහෙම වත් ලස්සනයි. ඔව් ස්තුතියි. කල්පනා චිත්‍රපටය හරි ආදරණීය චිත්‍රපටයක්. ඉතින් ඒ ආදරණීය චිත්‍රපටය බලන්න ආපු අපි හැමෝගෙම කතා බහ කරලා ඒ ගැන ප්‍රතිචාර අහනකොට තවත් ආදරණීය කෙනෙක්, දක්ෂ කෙනෙක් අපිත් එක්ක මේ වෙලාවේ එකතු වෙනවා. අපේ දසුනි සිනෙත්මා මේ දවස්වල හැමෝම කතා කරන චරිතයක් බවට පත් වෙලා ඉන්නේ දසුනි. දසුනි කොහොමද චිත්‍රපටය? කල්පනා හරිම ලස්සන මූවී එකක්. ඉතින් මුලින්ම මතක් වෙනවා සාරංග අය ඇතුළු ටීම් එක හරිම ලස්සනයි නිර්මාණය. ඉතින් රවීන් අයියා, රොෂෙල් අක්කා, ගීත්ම අක්කා, ඒ වගේම සියලුම ප්‍රවීණ රංගන ශිල්පීන් ඇතුළු සියලුම රංගන ශිල්පීන් ඒ තමන්ගේ චරිතය ලස්සනට මේ කරලා තියෙනවා. ඉතින් එයාලා හැමෝටම කන්ග්‍රැචුලේෂන්ස් වගේම good luck කියලාත් කියනවා. ඉදිරි වැඩ කටයුතු ගොඩක් හොඳින් කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ආදරණීය ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලනවා කල්පනා මූවී එක ඇවිල්ලා බලන්න කියලා. මොකද මේකේ කුතුහලය, ආදරය, ඒ වගේම දුකේ හැම දෙයක්ම ඇතුළේ තියෙන නිර්මාණයක්. හරිම ලස්සනයි. මම ඉතින් ආදරෙන් ආරාධනා කරනවා. ආදරෙන් ආරාධනා කරනවා. දැන් මේ දසුනි කියන චරිතය අපි දකිනකොට මේ කාලෙන් කාලෙට වෙනස් විදිහට දකින. දැන් මේ කාලේ වෙනකොට මේ ෂෝට් හෙයා එක කපලා ඉතින් ලස්සනට ඉන්නවා. මේ මොකක්ද වෙනස් වෙන්න කැමති කෙනෙක්ද සාමාන්‍යයෙන් කාලයක් යනකොට? එහෙම නැත්නම් එක විදිහකට ඉන්න කැමති කෙනෙක්ද? කොහොමද අපිට කියන්නේ? මම මගේ ජීවිතයේදී ගත්තොත් එහෙම වෙනස් වෙයිද නැද්ද කියන්න දන්නේ නැහැ. තාම එකම විදියට තමයි ඉන්නේ. හැබැයි මම ෆැෂන් කරන්න, ඒ කියන්නේ එක අත්දැකීම් ලබා ගන්න කැමති කෙනෙක්. ඉතින් පොඩි කාලේ ඉඳන් ආසාවක් තිබ්බා කොණ්ඩේ කපන්න. ඉතින් අවස්ථාව හම්බුණා පිරිමි ළමයි ටෙලිනාටි ඉවර වෙනවත් එක්කම කොණ්ඩේ කපන්න. ඉතින් ඒකෙන් ප්‍රයෝජනයක් ගත්තා. ගෙදර අයත් බොහොම අමාරුවෙන් කැමති කරවගත්තා. ඉතින් ඉස්සරහට මේක මේ විදිහටම නෙවෙයි අහපව වන්නත් පුළුවන්, මේ විදිහටම ඉන්නත් පුළුවන්. ඉතින් මම ෆැෂන් කරන්න ආසයි. ඉතින් ඒ ආසාව නිසාම මේ ලස්සන වැඩ ගොඩක් අපිට ඉස්සරහට දැක්ගල බලා ගන්න හැකියාව ලැබෙයිද? අපිට කියන්නකෝ මොකනවාද වැඩ කටයුතු ශේෂ්ත්‍රයේ මේ දවස්වල? මේ වෙනකොට සියලුම දෙනා දන්නවා මගේ චිත්‍රපටියක් එන්න තියෙනවා. ඒකෙත් රවීන් අයියම තමයි ඉන්නේ. කැලෑ හඳ ලබන අවුරුද්දේ වගේ වෙනකොට ඒක එළියට එයි. සියලුම වැඩ කටයුතු අවසන්. ඊට අමතරව සාරංග අයියගේම නිර්මාණයක් වෙන එයත් ලස්සනයි. ටෙලිනාට්‍ය සියතේ විකාශනය වෙනවා. ඉතින් ඒකටත් ආදරණීය ප්‍රේක්ෂකයන්ගේ ආදරය මට ලැබෙනවා. කොච්චර මම කැතයි කියලා කිව්වත් එයාලා පිළිගන්නේ මම කැතයි කියලා ඒ චරිතය තුළ. ඒ ආදරය, ඒ වටිනාකම, ඒ ගෞරවය මම ගොඩක් ආදරයෙන් වැළඳ ගන්නවා. තැන්ක් යූ කියනවා හැමෝටම මට ලබා දෙන ආදරයට. ඉතින් ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා අපි බොහොම ආදරෙන් විශ් කරනවා. තැන්ක් යූ අපිත් එක්ක එකතු වුණාට. තැන්ක් යූ.